මේ වොෂින් මැෂින් එක අපට එවපු කස්ටමර් කිව්වේ මේ මැෂින් එකේ හරි දිවේලන වෙලාවට මැෂින් එක හයිගෙන් දෙදරනවා කියලා. හැබැයි වොෂ් වෙද්දි එහෙම වෙන්නේ නැහැ කිව්වා. ඉතින් අපි මුලින්ම මේ ෂොක්ස් දෙක දාලවල අරගෙන චෙක් කරලා බැලුවා කොහොමද ඒකේ ක්‍රියාකාරීත්වය කියලා. ඒ තිබුණු ෂොක්ස් දෙකම සවුත් වෙලා. මේ තියෙන්නේ ඒකේ තිබුණු ෂොක්ස් දෙක. මේ අලුතින් දාන ෂොක්ස් දෙක. බලන්නකෝ මේ දෙකේ තියෙන වෙනස. හැබැයි මම දැකලා තියෙනවා FB එකේ TikTok එකේ වීඩියෝස් දාලා තියෙනවා මේ වගේ රබර් බුෂ් දැම්මාම හරියනවා කියලා එක. ඒත් ඒක සම්පූර්ණ වැරදි. මොකද ෂොක්ස් වලින් කරන කාර්යය මේ බුෂ් වලින් කරන්න බෑ. මේ බුෂ් අතර ගැලපෙන්නේ මොන අවස්ථාවකද කියලා වීඩියෝවක් මම පස්සේ ගේන්නම් ඔයාලට. හරි. අපි දැන් අලුතින් ගෙන ආපු ෂොක්ස් දෙක මැෂින් එකට හයි කරගෙන මැෂින් එක ඔන් කරලා බලමු වැඩේ සාර්ථකද කියලා. දැන් බලන්න රෙඩි වේලන වෙලාවට දෙතරනවා කිව්ව මැෂින් එක ලස්සන රෙඩි ටික වේලන විදිය. මේ මැෂින් එක රෙපියාර කරගෙන දින 3කින් වැඩි ඉවර කරලා කස්ටමර්ට බාර දුන්නා. මේ වගේ හරි දේ හරි විදියට බලාගන්න අපේ පේජ් එකත් ෆලෝ කරලා තියාගන්න. ඉතින් ඔයාලගෙත් මේ වගේ වොෂින් මැෂින් ෆ්‍රිජ් අලුත් වැඩියා කරගන්න තියෙනවා නම් අපට කියන්න. ධනංජය රෙෆ්‍රිජරේටර් ඇන්ඩ් වොෂින් මැෂින් රිපෙයාර් සෙන්ටර්. අමතන්න 077 920 99 22